AC Astro YouTube නාලිකාවට මගේ යාළුවෝ හැමෝම ආයිබෝවන් කියලා පිළිගන්නවා. අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ලග්නයේ වෘෂභ නම් 2026 සැප්තැම්බර් මාසයේ ඔබේ ජීවිතේ, රැකියාව, ආදායම, පෞල් ජීවිතය, ආදර සම්බන්ධතා, විවාහය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වැනි අංශ කිහිපයකින්ම වැදගත් වෙනස්කම් ඇති කළ හැකි මාසයක්. විශේෂයෙන්ම මේ මාසයේදී ඔබට යම් දේවල් සම්බන්ධයෙන් ඉක්මන් තීරණ ගැනීමට වඩා හොඳින් සිතා බලා කටයුතු කිරීම වැදගත් වෙනවා. අද වීඩියෝ අවසානයේ දක්වා බලන්න. මොකද අවසානයේදී වෘෂභ ලග්න හිමියන්ට මෙම මාසයේදී වඩාත් අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයක් ගැනත් අපි කතා කරනවා. එහෙනම් අපි බලමු වෘෂභ ලග්න හිමියන්ට 2026 සැප්තැම්බර් මාසයේ කොහොමද කියලා. සමස්ත මාසික පලාපලය ලෙස ගත්තාම වෘෂභ ලග්නයෙන් උපන් ඔබ සැප්තැම්බර් මාසයේ ප්‍රධාන තේමාව වන්නේ ස්ථාවරත්වය ගොඩනගා ගැනීම සහ අනාගතය වෙනුවෙන් සැලසුම් කිරීම කියලා කියන්න පුළුවන්. පසුගිය කාලයේදී ඔබට යම් කටයුතු කිහිපයක් ප්‍රමාද වීම, බලාපොරොත්තු වූ ආකාරයකට ප්‍රතිඵල නොලැබීම හෝ තීරණ ගැනීමේදී දෙකිඩියාවක් ඇතිවීම සිදු වී තිබුණා නම් මේ මාසයේදී ඒවා එකින් එක පැහැදිලි කර ගැනීමට අවස්ථාව ලැබෙන්නට පුළුවන්. නමුත් වෘෂභ ලග්නය කියන්නේ සාමාන්‍යයෙන්ම ඉවසීමෙන් සහ ස්ථාවරව කටයුතු කරන ලග්නයක්. ඒ නිසා ඔබේ ස්වභාවික ඉවසීම මේ මාසයේදී ඔබට විශාල ශක්තියක් වෙනවා. විශේෂයෙන්ම මාසයේ මුල් භාගයේදී තීරණ ගැනීමේදී ඉක්මන් නොවි ලේඛන ගිවිසුම් සහ මුදල් සම්බන්ධ කටයුතු හොඳින් පරීක්ෂා කර බලන්න. මාසයේ මැද භාගයෙන් පසුව අලුත් අවස්ථා හඳුනා ගැනීමට හැකියාව වැඩි වෙන්න පුළුවන්. රැකියාව සහ වෘත්තීය ජීවිතය ගැන සැලකීමේදී වෘෂභ ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසයේදී රැකියාව සම්බන්ධයෙන් වගකීම් වැඩිවීමක් දැක ගන්න පුළුවන්. ඔබ දැනට රැකියාවක නිරත වෙන කෙනෙක් නම් ඔබේ වැඩ කටයුතු පිළිබඳව ඉහළ නිලධාරීන්ගේ අවධානය යොමු වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ කරන වැඩේ නිවැරදිව වගකීමෙන් කරන්න. විශේෂයෙන්ම කාර්යාලයේදී අනවශ්‍ය වාද විවාද වලට සම්බන්ධ නොවීම වඩාත් සුදුසුයි. ඔබේ හැකියාව පෙන්වන්න ඕනේ. නමුත් ඒ අනිත් අයව පහත් කරලා පෙන්වීමෙන් නොවේ. රැකියාව මාරුවක් බලාපොරොත්තු වෙන සිටින අයට මාසයේ දෙවන භාගයේ වඩාත් වැදගත් වෙන්න පුළුවන්. නව රැකියාව අවස්ථාවක් ලැබුණොත් වැටුප පමණක් නොවේ. රැකියාවේ ස්ථාවරත්වයේ දුර වැඩ කරන පරිසරය සහ අනාගත වර්ධනය ගැන සිතා බලන්න. ව්‍යාපාර කරන වෘෂභ ලග්න හිමියන්ටත් මේ මාසයේදී නව සම්බන්ධතා ඇති කර ගැනීමට අවස්ථාව ලැබෙන්නට පුළුවන්. හැබැයි පෞල් ව්‍යාපාරයක් හෝ විශාල ආයෝජනයක් කරනවා නම් සියලුම කොන්දේසි පැහැදිලිව දැනගෙන පමණක් ඉදිරියට යන්න. දැන් ඊටාම වැදගත් කොටස වන මුදල් තත්ත්වය ගැන බලමු. වෘෂභ ලග්නයට සැප්තැම්බර් මාසයේදී ආදායම් පැත්තෙන් අවස්ථා තිබුණත් ඒ සමග වියදම්ද ඉහළ යා හැකියි. විශේෂයෙන්ම නිවස, පවුල, ගමන් බිමන් හෝ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා වියදම් වැඩිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා මේ මාසයේදී ලැබෙන තරමට වියදම් කරන්න පුරුද්දෙන් මිදිලා මුදල් කළමනාකරණය ගැන වැඩි අවධානයක් යොමු කරන්න. අමතර ආදායම් මාර්ගයක් සොයන අයටත් මේ කාලයේදී යම් අවස්ථාවක් ලැබෙන්නට පුළුවන්. ඔබට අන්තර්ජාලය හරහා අමතර ව්‍යාපාරයක් හරහා හෝ ඔබේ දැනුම හා හැකියාව භාවිත කරලා මුදල් උපයන්න අවස්ථාවක් තිබෙනවා නම් ඒ ගැන සැලසුම් කරන්න පුළුවන්. නමුත් ඉක්මනින් ලාභ ලබා දෙනවා කියලා කියන අවදානම් ආයෝජන වලට යාමෙන් වළකින්න. විශේෂයෙන්ම කෙනෙකුගේ කීම මත පමණක් මුදල් ආයෝජනය නොකර සියලු කරුණු පරීක්ෂා කරන්න. ණයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන අයෙකුටත් ලේඛන කටයුතු සහ කොන්දේසි පිළිබඳව හොඳින් අවධානය යොමු කිරීම වැදගත්. දැන් බලමු ආදරය සහ විවාහ ජීවිතය. වෘෂභ ලග්නයේ විවාහක අයට මේ මාසයේදී පෞල් ජීවිතයේදී sannivedana ඊටා වැදගත් වෙනවා. පුංචි දෙයක් විශාල ගැටලුවක් බවට පත් නොකර දෙදෙනා අතර විවෘතව කතා කරගන්න. ඔබේ සහකරුවෝ සහකාරියට තිබෙන අදහස් වලට සවන් දෙන්න. තනිකඩ වෘෂභ ලග්න හිමියන්ට අලුත් හඳුනා ගැනීමක් ඇතිවීමට අවස්ථාවක් තිබිය හැකිය. විශේෂයෙන්ම රැකියාව, මිතුරු සම්බන්ධතා, අධ්‍යාපන හෝ සමාජ මාධ්‍ය හරහා කෙනෙකු හඳුනා ගැනීමට ඉඩ තිබෙනවා. නමුත් අලුත් සම්බන්ධතාවක් ආරම්භ කරන විට ඉක්මනින්ම විශාල බලාපොරොත්තු තබා ගන්න එපා. කාලය සමග කෙනෙකුගේ සැබෑ ස්වභාවය හඳුනා ගැනීම වඩා සුදුසුයි. පරණ සම්බන්ධතාවයක යම් ගැටලුවක් තිබෙනවා නම් මේ මාසයේදී එය නැවත සාකච්ඡා කර විසඳුමක් සොයා ගැනීමට අවස්ථාව ලැබෙන්නට පුළුවන්. පෞල් ජීවිතය සම්බන්ධයෙන් බැලූ විට වෘෂභ ලග්න හිමියන්ට තම පවුලේ අය වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවිය හැකියි. නිවසේ යම් කටයුත්තක් අලුත් වැඩියාවක් හෝ වෙනසක් ගැන සාකච්ඡා කිරීමට සිදු වෙන්නට පුළුවන්. වැඩ කටයුතු නිසා පවුලේ අය වෙනුවෙන් කාලය අඩු වෙලා තිබුණා නම් මේ මාසයේදී ඒ ගැන අවධානය යොමු කරන්න. විශේෂයෙන්ම වැඩිහිටි පවුලේ සමාජිකයන් සමග කතා බහ කිරීමට සහ ඔවුන්ගේ අවශ්‍යතා ගැන සොයා බැලීමට කාලය වෙන් කිරීම හොඳයි.
පවුලේ මුදල් සම්බන්ධයෙන් කටයුතු වලදී හැකි තරම් පැහැදිලිව කටයුතු කරන්න. රහස්‍යභාවයෙන් මුදල් කටයුතු කිරීම පසුව ගැටලු ඇති කර හැකියි. දැන් වෘෂභ ලග්නයෙන් උපන් ශිෂ්‍යයන් ගැන බලමු. අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ මාසයේදී ඔබේ ප්‍රධාන අවධානය විය යුත්තේ අඛණ්ඩව වැඩ කිරීමයි. එක දවසකට පැය ගණනාවක් පාඩම් කරලා ඊළඟ දවසේ කිසිවක් නොකර සිටිනවට වඩා දිනපතා කාලයක් වෙන් කරගෙන වැඩ කිරීම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. විභාගයකට සූදානම් වන අයට පැරණි ප්‍රශ්න පත්‍ර සහ පුනරීක්ෂණ කටයුතු වැදගත් වේවි. අලුත් පාඨමාලාවක් ආරම්භ කිරීමට හෝ අලුත් කුසලතාවයක් ඉගෙන ගැනීමට බලාපොරොත්තු වෙන අයටත් සැප්තැම්බර් මාසය හොඳ සැලසුම් මාසයක් කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම තාක්ෂණයේ භාෂා වෘත්තීය කුසලතා වැනි දේවල් ඉගෙන ගැනීම අනාගතයට ප්‍රයෝජනවත් වේවි. සෞඛ්‍ය ගැන කතා කරන විට වෘෂභ ලග්න හිමියන්ගේ මේ මාසයේදී විවේකයේ සහ දෛනික ජීවන රටාව ගැන අවධානය යොමු කිරීම වැදගත්. වැඩ වැඩි වුණා කියලා නිින්ද අඩු කර ගැනීම හෝ ආහාර වේලාවන් නොසලකා හැරීම සුදුසු නැහැ. ප්‍රමාණවත් ජලය පානය කිරීම, සමබර ආහාර ගැනීම සහ නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් යෙදීම වැදගත්. ඔබට යම් සෞඛ්‍ය ගැටලුවක් තිබෙනවා නම් ජ්‍යොතිෂ පලාපල මත පමණක් තීරණ නොගෙන සුදුසු වෛද්‍ය උපදෙස් ලබා ගන්න. මේ මාසයේදී මානසික විවේකයේ වැදගත්. සෑම දෙයක්ම එකවර විසඳ ගන්න උත්සාහ නොකර කළ යුතු දේවල් ප්‍රමුඛතාවය අනුව වෙන් කරගන්න. විදේශ ගමන්, විදේශ රැකියාව හෝ විදේශ සම්බන්ධ කටයුතු බලාපොරොත්තු වෙන සිටින වෘෂභ ලග්න හිමියන්ට සැප්තැම්බර් මාසයේ යම් ප්‍රගතියක් දැක ගන්නට පුළුවන්. විදේශ අධ්‍යාපනයේ වීසා, රැකියාව හෝ විදේශ සම්බන්ධ ලේඛන කටයුතු තිබෙනවා නම් ඒවා නිවැරදිව පරීක්ෂා කරන්න. කොහොම වුණත් ප්‍රතිඵල ලැබෙන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් නිසා එක් පුද්ගලයාගේ සම්පූර්ණ ජන්මපත්‍රය අනුව තවදුරටත් විග්‍රහ කළ යුතු බව මතක තබා ගන්න. එහෙනම් 2026 සැප්තැම්බර් මාසයේදී වෘෂභ ලග්නයේ උපන් ඔබ විශේෂයෙන්ම මතක තබා ගත යුතු කාරණා කිහිපයක් ලෙස බලමු. මුදල් කළමනාකරණය කරගන්න. රැකියාවේදී අනවශ්‍ය ගැටුම් වලින් වළකින්න. අලුත් අවස්ථා ලැබුණොත් ඒවා ඉක්මනින් ප්‍රතික්ෂේප නොකර හොඳින් පරීක්ෂා කරන්න. පවුලේ අය සමග හොඳ සංවේදනයක් පවත්වා ගන්න. ඔබේ සෞඛ්‍ය නොසලකා හරින්න එපා. වෘෂභ ලග්නයේ ශක්තිය තමයි ඉවසීම සහ ස්ථාවරත්වය. ඒ නිසා මේ මාසයේදී ඉක්මන් ජයග්‍රහණයක් පසුපස යනවාට වඩා දිගු කාලීනව ඔබට ප්‍රයෝජනවත් වන තීරණ ගැනීම වඩා වැදගත්. ඉතින් වෘෂභ ලග්නයෙන් උපන් ඔබට 2026 සැප්තැම්බර් මාසය පිළිබඳව මේ ආකාරයෙන් සමස්ත පලාඵලයක් ඉදිරිපත් කරා. මතක තබා ගන්න. ලග්න පලාඵලයක් කරන පොදු පලාඵලයක් පමණයි. ඔබේ නිශ්චිත ජීවිතයේ සිදුවීම් පිළිබඳව වඩා නිවැරදිව බැලීමට නම් ඔබේ උපන් වේලාව, උපන් ස්ථානය සහ සම්පූර්ණ ජන්මපත්‍රය අනුව වෙනම විග්‍රහයක් අවශ්‍ය වෙනවා. මේ වීඩියෝ ඔබට වැදගත් වුණා නම් ලයික් එකක් දාලා ඔබේ වෘෂභ ලග්නයෙන් යාළුවන්ටත් ෂෙයා කරන්න. තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. ඔබ වෘෂභ ලග්නයේ නම් 2026 සැප්තැම්බර් මාසයේ ඔබ බලාපොරොත්තු වන ප්‍රධානම දේ මොකක්ද කියලා කමෙන්ට් එකකින් අපිට කියන්න. ඔබ සියලු දෙනාටම සාර්ථක සතුටුදායක සුබ අනාගතයක් වේවා.